Hiru FM Morning Show. ให้ช่างของคุณเด็กของเก่งจ้องแจงของแต่ว่าว่าแต่ฉันบอกให้หมดสิตาให้โอ้ยขวานเนี่ย The whole speaking ชานช่องเก่งจ้อง東京でビコ買うだいかHello කතා කරනවා ඔයා මේ දවස්වල රසාවක් හොයනවා නේද මම ජපාන් කම්පැනියකින් කතා කරන්න පුතා පොඩි ඉන්ටර්විව් එකකට ජපාන් රැකියාවක් ඒක නේද මිස් කතා කරන්නේ ඔව් හරි මිස් කියන මොකද්ද මම අකිතා හයි දේශා මොනවද පුතා වගේ තියෙන ක්වොලිෆිකේෂන් ජපාන් භාෂාව සම්බන්ධයෙන් මිස් මම ජපාන් භාෂාව ඉගෙනගෙන තියෙනවා බොහොම හොඳයි හොඳටම නෙමෙයි මිස් කියන්නේ සාමාන්‍ය තරමින් මට ලියන්න කියවන්න කතා කරන්න පුළුවන් මේ ඉරගණ කතගණ කෝඩි දෙක පුළුවන් මේ කන්ජි අකුරු 126ක් ඉගෙනගෙන තියෙනවා බොහොම හොඳයි thank you මට පොඩ්ඩක් පුතා ඔයා ගැන ජපාන් වලින් හැඳින්වීමක් කරන්න පුළුවන්ද වතාshi no okutsuwa sanju nanasai desu watashi wa itia kawaii desu watashi no okutsuwa sanju nanasai desu watashi wa Sri Lanka jin desu පුතා හැමතිස්සෙම දැස් කියලා ඉවර කරන්න එපා මොකද එතකොට වාස්වා දිනවා එහෙම කියන්නේ නේද දැන් ඔයාට ජපාන් ලියන්නත් පුළුවන්ද ඔව් ලියන්න පුළුවන් නම් මම අකුරක් කිව්වොත් පුතාට ඒක ලියන විදිහ කියලා පෙන්වන්න පුළුවන්ද කවන්න මිස් කියන්න බලන්න මුද්දට නයන්න දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ඉරක් ගහලා උඩට අරන් කොහොම පල්ලෙහාට අරගෙන ආයි වම් පැත්තට අරගෙන ගැටයක් වගේ දාලා එක ගැටයක් නෙමෙයි පුතා එතනට ගැට දෙකක් එන්න ඕනේ ඔව් හරි එහෙනම් අම්බ බයන්න ලියන්නේ කොහමද හිරගෙන අකුරක් නේද ඔව් වෙන්නේ නැති වෙන්නේ වම් පැත්තෙන් ඉරක් ගහලා ආයි දකුණු පැත්තෙන් උඩ ඉඳලා පල්ලෙහාට ඉරක් ගහලා යටින් ගැටයක් දාලා ආයි මැද්දෙන් කපනවා බොහොම හොඳයි පුතා මේ ඉන්ටර්විව් එක පාස් වුණොත් ඔයාට ජොබ් එක ෂුවර් thank you ඔයා ජපාන් වචන ඔක්කොම දන්නවද ඔක්කොම නම් දන්නේ නැහැ මිස් අපිට අර ක්ලාස් එකේදී කියලා දුන්නේ දිනදා ඕමනා වෙන වචන ටික තමයි ඕකේ පුතා මම ඔයාගෙන් ජපාන් වචන 5ක් අහනවා ඒවල සිංහල තේරුම කියන්න ඕනේ හරි මිස් කියන්නලා තිමෙයි මස්කේ කනම් එච්චරම මතකෙට එන්නේ නැහැ. ඔව් ඇත්තම කියන්නට ඒක නම් එච්චර මතකෙට එන්නේ නැහැ. right. තව වචන දෙක තුනක් අහන්නත් මිස් මම දන්නේ වට කියන්නේ. ඊළඟට කක්කේ මස්තයි. ලියනවද දැන් මොනවා හරි දෙයක් ලියුමක් වගේ දෙයක් ලියනවද? ඔව් ළඟට ඇවිල්ලා තියෙන්නේ කක්කේ මස්තයි. ලියුමක් දැන් මම අපි ගොඩක් කරලා තෙගමියෝ කක්කේ මස් කියලා කියන ලියුමක් ලියනවා. බොහොම හොඳයි. ඊළඟ එක පුතා. ඉසංසයි. ලියුමක් බලනවා වගේ එකක්. බොහොම හොඳයි. ඊළඟ එක පුතා කැතකලයි. පොඩි ළමයි ගැන කතා කරනකොට තමයි මේ වචනය ගොඩක් කියන්නේ. කැතකලයි. ඒක නම් දන්නේ නැහැ. මේ වගේ වචන මතක නැහැ. right. last one. Bensuhalahai. කියන්නේ ගොඩක් කියන්නේ වෙහෙස කරද මහන්සිද කියලා වගේ තේරුමක් ඒක. හරියට. තව මිස් මම දන්න වචනයක් කියනනම් එහෙම අහපුවා මට මතක් වුණේ දැන් ගොඩක් කාලෙකින් අපේ තුමු යාළුවෙක් හරි මේ හිතවත් දන්න කෙනෙක් හමාම ගොඩක් කාලෙකින් මේ හම්බුනේ කියලා අපි දැන් සිංහලෙන් අහන්නේ. ඔව්. ජපනීස් වලින් අහන්නේ shibarako desu ne කියලා. හරියටම හරි පුතා බොහොම හොඳයි. ගොඩක් කාලෙකින් මේ කියලා. දැන් මේ තව වචනයක් මට මතකයි. මේ මොන මලවදයක්ද මම මොකද පුතා කියන්න බලන්න. දැන් අර ගොඩක් ඥානවන්ත පුද්ගලයෙක් ගොඩක් මොලේ තියෙනවනේ කියලා කියන්නේ. අතමගා ඊදෙස් කියලා කියන්නේ නේද? අතමගා හේයිද? ඒ කියන්නේ පුතා ළමයා ළඟ ඉන්නවා නම් අතමගා හේයිදස්. ළමයා දුර ඉන්නවා නම් අතමගා හොයිදස්. ඒත් වගේ. හරි පුතා එහෙනම් අද ඉන්ටර්විව් එක ඉවරයි. ඔයා බොහොම හොඳයි ඉන්ටර්විව් එක කරා පුතා. okay thank you. ඔයාව තේරිලා නම් මම ඔයාට කෝල් කරන්න. එහෙනම් පුතා අපි ජපාන් වලින්ම සමුගමු. කියන අවස්ථාව හැටියට නම් ගොඩක් වචන කියන්න තියෙනවා. දැන් මට හිතෙන විදිහට මේ වෙලාවේ කියන්න හොඳයි දෝමු අරිගාතෝ ගොසයිමස් කිව්වා. බොහොම හොඳයි. okay දෝමු අරිගාතෝ ගොසයිමස්. දැන් එදි. හරි. දැන් හොඳට මැති ජපාන්. දැන් අපි සිංහලෙන් සමුගමු පුතා. හොඳයි මිස්ෙනම් මිස්ෙමනම් කෝල් එකක් දෙන්නකෝ. okay අරිගාතෝ. okay අරිගාතෝ. Tokyo de bigo kaudai ka Hiru
Who's Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru FM